හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද මං අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා දන්නවද මං අද මේ කොහෙද ඉන්නේ කියලා? නිගම්බුවල අලුතෙන් ඕපන් වුණ ග්ලැමර් ගේට් එකේ. ඉතින් අද උදේම මාත් ගියා ඕපනින් එකට. හැබැයි ඉතින් උදේම කිව්වට උදේම නම් ගියේ නෑ. ටිකක් පරක් වෙලා තමයි ගියේ. ඉතින් මේක තියෙන්නේ නිගම්බුවල මේන් ස්ට්‍රීට් එකේ. නෝ ලිමිට් එක එහා පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ ඇතුළට යන ගමන් ඉන්නේ. මෙතන නම් හරිම ලස්සන ප්ලේස් එකක්. එන්නකෝ යන්න මාත් එක්ක ඇතුළට. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. ඇත්තටම මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් මම කෙලින්ම ෆස්ට් ෆ්ලෝර් එකට යන්න තමයි හිතන් ඉන්නේ. අපි යන්කෝ බලන්න ෆස්ට් ෆ්ලෝර් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා ඒ ටයිම් එකටත්. ඉතින් ඇත්තටම ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ලේඩීස් ඇඳුම් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ලේඩීස් ඇඳුම් තමයි තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සන ඇඳුම් තියෙනවා. මම පුළුවන් විදිහට ඔයාලට ප්‍රයිස් පෙන්නන්නම්. මොකද ගොඩක් ක්‍රවුඩ් එකක් ඉන්න හින්දා මට හැම එකේම ප්‍රයිස් පෙන්නන්න අමාරුයි. පුළුවන් විදිහට මම ඔයාලට ප්‍රයිස් පෙන්නන්නම්. එක එක ඩිසයින් වල ක්‍රොප් টොප්ස් තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් දරා ගන්න පුළුවන් සාධාරණ මිලකට ක්‍රොප් টොප්ස් ගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. අද ඉඳන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ කට්ලෝන් මැටීරියල් එකෙන් කරපු ක්‍රොප් টොප්ස් උත් තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලා ආස කරන ඩිසයින් එකේ ඇඳුම් මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ඩෙනිම් ලොකු කාගෝ පෑන්ට්ස් හොයන අයට තමයි මේක. ඩෙනිම් කාගෝ පෑන්ට්ස් තියෙනවා, ඩෙනිම් ෂෝට්ස් තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලට ගන්න පුළුවන්. සාධාරණ මිලකට ගන්න පුළුවන් මෙතන. ඇත්තටම ක්වොලිටි හැමදේම මාර ක්වොලිටි ඇඳුම් තියෙනවා. ඇත්තටම මේ ලිනන් ස්කර්ට් තියෙනවා. ලිනන් ස්කර්ට්, ලිනන් ෂෝට්, ලිනන් ට්‍රවුසර් ඒ හැමදේම තියෙනවා. ඉතින් හැමදේම නම් ප්‍රයිස් එක පෙන්වන්න අමාරුයි. ඉතින් පුළුවන් විදිහට මම මුළු ෆ්ලෝර් එකේම වීඩියෝ එකක් ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ ස්කර්ට් එකක්. මේ ලස්සන මේ ගොතපු රෙදි වලින් ගොතපු මැටීරියල්ස් වලින් තියෙනවා. টොප්ස් තියෙනවා, ස්කිනර් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න ඔයාලා. මෙන්න මේ වගේ ස්කර්ට් තියෙනවා. ඇත්තටම රුපියල් 2350ක් වගේ ගානකට ඔයාලට ගන්න පුළුවන්. දැන් අපි යමු සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සම්පූර්ණ ෆ්ලෝ එක නම් පෙන්වන්න පුළුවන් විදිහට තමයි මම පෙන්නුවේ. මොකද ඉන්න බෑ ඒ තරම් ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඉතින් දැන් මේ සෙකන්ඩ් ෆ්ලෝ එකට යන ගමන් ඉන්නේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියෙන්නේ ලේඩීස් වෙයර්ස්.
ඒ ඔක්කොම ඔෆිස් වෙයාර්ස්, ඔෆිස් පෑන්ට්ස් ඒ හැමදේම තියෙනවා. ටයිට් ස්කර්ට් ඒ හැමදේමත් තියෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ. හැබැයි එයාලගේ මේ දවස්වල ඔෆර් එකක් යනවා. මේ මන්ත් එක පුරාවටම එයාලා කාඩ් පේමන්ට්ස් වලට 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ හැමදේමත් තියෙනවා. ඉතින් ඔයාලා මේ මන්ත් එකේ ආවොත් ඔයාලට මේ ඩිස්කවුන්ට් එක ලබා ගන්න පුළුවන්. එන්න දැන් අපි යමු 3rd floor එකට. 3rd floor එකේ තියෙන්නේ night dress, ladies underwears, sarees, party dress ඒවා තමයි තියෙන 3rd floor එකේ. මම මේ floor එකේ තියෙන අඳුම් වලත් price මම ඔයාලට පුළුවන් විදිහට පෙන්නන්නම්. මේකේ තැන් වල චූටි බකට්ස් තියෙනවා. ඒ බකට්ස් වලත් තියෙනවා එක එක අයිටම්ස්. ඒවා නම් ඉතින් ඔයාලගේ බජට් එකට ගොඩක්ම ගැලපෙනවා. ෆුල් නයිට් ඩ්‍රෙස් තියෙනවා. මෙන්න මේ වගේ පෑන්ට් එකයි ඒකටම හරියන ෂර්ට් එකයි දෙකම තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට වටිනවා. ඒව නම් ඒ ගානට රුපියල් 1100ක් වගේ වෙන්නේ දෙකම. මේ වගේ ලස්සන ෆ්‍රොක්ස් තියෙනවා. මේ වගේ ගොත්තපු ෆ්‍රොක්ස් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. රුපියල් 3000 ගාණක් වගේ වෙන්නේ. දැන් මම මේ යන්නේ සාරි සෙක්ෂන් එකට. ඇත්තටම හරිම ලස්සන සාරීස් තියෙනවා. ඔෆිස් යන අයට, ටීචර්ස්ලාට, එතකොට පාටිස් වලට යන අයට, වෙඩින්ග්ස් වලට යන අයට හැමෝටම ගැලපෙන සාරීස් තියෙනවා මෙතන. ඇත්තටම මේ වෙඩින් එකකට යන කෙනෙක්ට නම් ගැලපෙන සාරියක් ඒක රුපියල් 16000ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් මේ තියෙන පාටි ෆ්‍රොක්ස් උත් එක එක ප්‍රයිස් වලට තියෙන රුපියල් 3000 ඉඳලා වගේ ප්‍රයිස් වලට පටන් ගන්නෙ. ඉතින් එතන ඉඳලා ඉහළට හැම ප්‍රයිස් එකකටම හරියන්න තියෙනවා ෆ්‍රොක්ස්. ඉතින් හරිම ලස්සන ෆ්‍රොක්ස් ටිකක් නම් තියෙනවා. ඉතින් මේ දවස්වල නම් මට ෆන්ක්ෂන් නැහැ. ඒ නිසා මම නම් ගත්තේ නැහැ. ඉතින් දැන් මම මේ යන්නේ 4th floor එකට. 4th floor එකේ තියෙන්නේ kids boys ලගේ අඳුම්. ඉතින් kids boys ලට වෙනම floor එකක් තියෙනවා. ඉතින් චූටි cute ලස්සන අඳුම් ගොඩාක් තියෙනවා. ඉතින් හරිම ආසයි දැක්කහම. ඉතින් මම ඒ වගේ ඔයාලට ප්‍රයිස් පෙන්නන්නම්. ඇත්තටම පොඩි බබාලට ලස්සනට ඇඳුම් තියෙනවා. මට නම් ඇත්තටම මේ ෂර්ට් එකට හිත ගියා. ඉතින් ලස්සන ඇඳුම් ගොඩාක් තියෙනවා චූටි අයට. ඉතින් ඔයාලයි බබාට ඇඳුම් අරන් දෙන්න. ඉතින් අද මේ එන්නේ ග්ලැමර් ගේට් එකට.
ෆ්ලෝර් එකට. 5th ෆ්ලෝර් එකේ තියෙන්නේ බේබි ගර්ල්ස් ලගේ ඇඳුම්. ඉතින් චූටි ගවුම් ගොඩාක් තියෙනවා ෆ්ලෝර් එකේ. ඔන්න බලන්නකෝ ඒවත්. ඇත්තටම හරිම ලස්සනයි. ආසාවෙ බෑ ඒවා. ඉතින් අපිට අඳින්න බෑනේ. චූටි නංගි බබාලට නම් ඉතින් ෂෝක් එකට අඳින්න පුළුවන්. මේ බලන්නකෝ මේවා. හරිම ලස්සනයි. මෙන්න මේ වගේ ෆුල් කිට් සුට් ගන්න තියෙනවා. ඉතින් එක කලර්ස් වලින් එක ඩිසයින් වලින් ෆුල් කිට් ගන්න තියෙනවා. ඒ වගේම මේ වගේ කෝට් ෂූස් පොඩි ෂූස් ගන්න තියෙනවා. එක සයිස් වලින් ගන්න පුළුවන්. ඇත්තටම දරා ගන්න පුළුවන් ප්‍රයිස් එකකට තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. දැන් මම 6th ෆ්ලෝර් එකට යන්නේ ලිෆ්ට් එකක් තියෙනවා. ලිෆ්ට් එකේ යන්න බෑ ක්‍රවුඩ් එක වැඩි. ඉතින් මම ඒ නිසා පරිපිරේම යනවා. දැන් මේ ඉන්නේ ජෙන්ට්ස් ෆ්ලෝර් එකේ. මෙතන ඉඳලා තියෙන්නේ ජෙන්ට්ස් ලාගේ ඇඳුම්. ඉතින් ටී-ෂර්ට්, ෂර්ට්, ඩෙනිම්ස්, ෂෝට්ස් ඒ හැමදේම තියෙනවා. ඉතින් පොප්කෝර්න් මැටීරියල් එකේ ටී-ෂර්ට් තමයි මෙතන තියෙන්නේ. ඉස්සරහට තව ටී-ෂර්ට්ස් එක මැටීරියල්ස් වලින් තියෙනවා. මෙතන මේ පොප්කෝර්න් ෂර්ට් එකක් තියෙනවා. මට නම් ඒකට හරියටම හිත ගියා. හරිම ලස්සනයි. ඒකේ කලර් එකේ ප්‍රයිස් එක රුපියල් 2350ක් වගේ වුණේ. මේ ෂර්ට් එකත් හරිම ලස්සනයි. මේක නම් 3000 ගාණක් වගේ තමයි වුණේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මේකේ තියෙන ඇඳුම් එක කලර්ස් රේන්ජ් වලින් තියෙනවා. එක මැටීරියල් එකේ එක ඩිසයින් එකේ එක සයිසස් වලින් එක කලර් රේන්ජ් එකක්ම තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. මම දැන් මෙතන ඉඳන් ඔයාලට ඉතුරු වීඩියෝ එකත් මේ ෆ්ලෝ එකේ සම්පූර්ණ තියෙන ඇඳුම් ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ යන්න හදන්නේ 7th floor එකට. 7th floor එකේ තියෙන්නේ ජෙන්ට්ස් ලගේ අයිටම්ස්ම තමයි. ඒකේ ඔෆිස් වෙයර්ස්, ඔෆිස් පෑන්ට්ස්, ෂර්ට්ස් ඒ හැමදේම තියෙනවා. ඉතින් මම මෙතන ඉඳන් ඔයාලට මේ floor එකේ තියෙන අඳුනොත් හැමදේම පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ ෂර්ට්ස් එක sizes වලින් එක කලර්ස් වලින් ලොකු රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ප්‍රයිස් එක මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ඔෆිස් පෑන්ට්ස්. ඔෆිස් පෑන්ට්ස් උත් තියෙනවා රුපියල් 2000 ගාන ඉඳලා 3000 4000 ගණන් වලට තියෙනවා. ඉතින් ඉහළට ප්‍රයිස් එක වැඩි. බලන්නකෝ ෂර්ට්ස් වල කලර් රේන්ජ් එකක්ම තියෙනවා. හරිම ලස්සනයි.
දැන් මම යනවා 8th floor එකට. මේක තමයි අන්තිම floor එක. මේකේ තියෙන්නේ kids toys ඒ වගේ සෙල්ලම් කරන items තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම එතන නම් ලොකුවට මේවා වුණේ නැහැ. ඔයාලට බලන්න පොඩි වීඩියෝ එකක් නම් ගත්තා. ඉතින් දැන් මම මේ පල්ලහැට බහගෙන යනවා. මම පොඩි ටී-ෂර්ට් එකක් ගත්තා. පොඩි ස්කර්ට් එකක් ගත්තා. ඉතින් දැන් මම මේ පල්ලහැට බහගෙන යනවා. බලන්න crowd එක හොඳටම මාරම crowd එකක් ඉන්නේ. දැන් මේ ground floor එකේ ඉන්නේ. ground floor එකේ තියෙනවා cups තියෙනවා, mugs තියෙනවා, එතකොට watch තියෙනවා, branded watch තියෙනවා. බලන්න පුළුවන් ඔයාලට. මේ වගේ lamp තියෙනවා. Titan brand එකේ watch තියෙනවා ගන්න. teddy bears ලා ඉන්නවා. එක items තියෙනවා. සරං තියෙනවා. එතකොට අලියෝ ඉන්නවා. ඒ ශ්‍රී ලංකන් handmade items උත් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මෙතනින් එහා පැත්තේ තියෙන්නේ slippers, shoes ඒ වගේ දේවල්. handbags ඒවත් තියෙනවා. ඉතින් දැන් මම මේ යන්නේ මේ පැත්තට පොඩ්ඩක් බලන්න. මේ තියෙන shoes මෙතන ඇත්තටම ලස්සන shoe collection එකක් තියෙනවා. ඉතින් price එක මම පුළුවන් විදිහට දාන්නම් ඔයාලට. ඉතින් බලන්නකෝ ඔයාලත් price එක නම් ඔයාලා හිතන විදිහට ගොඩක් සාධාරණ මුදලකට ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ladies sneakers, ladies heels වර්ග තියෙන මෙතන wedding shoes ඒවා. ලොකු heels උත් තියෙනවා. අඟල් 5, අඟල් 4, අඟල් 3 ඒ size වල ඒවත් තියෙනවා. ඉතින් ඔයාලා කැමති විදිහට තෝරලා බලලා ගන්න පුළුවන්. coat shoe ලොකු collection එකක්ම තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලලා තෝරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ handbag area එක. handbags උත් තියෙනවා. ලොකු collection එකක්. එක price වලට තියෙනවා. ඇත්තටම හරිම ලස්සන handbag collection එකක් තියෙන්නේ. backpacks උත් තියෙනවා. backpack එකේ ගාන නම් මම හිතන්නේ රුපියල් 5000 ගාණක් වගේ තමයි උනේ. branded items ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා ඔයාලට කැමති විදිහට තෝරලා බලලා ගන්න පුළුවන්. මම නම් මේකට හරිය කැමති වුණා. ඇත්තට මේක හරිම ලස්සනයි. ඔයාලා price එක දැක්කානේ. ඉතින් දැන් මම මේ හිතන් ඉන්නේ මෙතනින් මොනවාද තෝරගන්න කියලා. ඒ වුණාට මම නම් bags ගත්තේ නැහැ. දැන් මම මේ යන්නේ හිතන් ඉන්නේ කැෂිය එක පැත්තට. ඒ යන්න කලින් මෙන්න මේ බෑග් එකකට හිත ගියා මට. ඒක නම් හරිම ලස්සනයි. white color බෑග් එකක්. දැන් මම මේ කැෂිය එක පැත්තට යන ගමන් ඉන්නේ. කැෂිය එකට යන ගමන් මම දැක්කේ මේ පොල්තෙල් පහන දාලා තියෙන කැෂිය එක ළඟ. ඇත්තටම මාරම ලස්සන ඩෙකෝ එකක් එතන තිබ්බා. ඉතින් ටික වෙලාවකින් මට මල් බොකේ එකකුත් හම්බුණා මෙතනින්. එයාලගේ නේම් එක ලස්සනට ground floor එකේ ගහලා තිබ්බා. ඉතින් දැන් මම මේ ඉන්නවා කැෂේ එකේ පොලිමේ. ඇත්තටම මාරම crowd එකක් ඉන්නේ. පොලිමේ බිල් කරන්න සෑහෙන වෙලාවක ඉඳන් මම එතනට වෙලා හිටගෙන හිටියා. ඉතින් මොනා කරන්නද? පය භාගයකට විතර පස්සේ ඔන්න මම බිල් කරගන්නවා. ඔන්න මම බිල් කරගත්තා. ඉතින් හරිම ලොකු ජයග්‍රහණයක් ලැබුවා වගේ බිල් කරගත්තේ. මොකද ඒ තරම් මාර crowd එකක් ඉන්නේ. සෑහෙන පොලිමක්. ඉතින් ඔන්න බලන්නකො මගේ මල් බොකේ එකත්. ඔන්න මම රෙදිත් අරගෙන මල් බොකේ එකත් අරගෙන මේ යන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ දැන් ඇත්තටම ගොඩක් හවස් වෙලා. ඉතින් මේ වෙලේ මම ඔයාලට මේ වෙලාවෙත් වටේ වීඩියෝ එකක් ගත්තා පෙන්නන්න. ඉතින් හරිම ලස්සනයි රැටත්. ඉස්සරහින් අත්තල් ගහක් ලයිට් වලින් හදලා තියෙනවා. ඉතින් ඒ ටයිම් එකේ එළියේ මාර crowd එකක් ඉන්නවා. ඒ ටයිම් එක වෙද්දිත් අපිට මාර crowd එකක් එනවා.
එහෙනම් ඔයාලත් එන්න ග්ලැමර් ගේට් එකට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මං ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.